හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් ලස්සන vlog එකක් අරගෙන මං ආවා. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් හැමෝම වෙනද වගේම මගේ YouTube channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඔන්න ඉතින් අද මං ඔයාලව එක්කගෙන යන්නේ මැලේසියාවේ ඉඳලා සිංගප්පූරු වලට. සිංගප්පූරු වලට යන්නේ මොකටද කියලා බලන්න ඕනේ නම් ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. හරි අපි දැන් යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මුලින්ම අපිව මැලේසියාවේ ඉමිග්‍රේෂන් එකෙන් අපේ પાස්පෝර්ට් චෙක් කරලා අපිව ඇතුළට ගත්තා. දැන් අපි ඉන්නේ මැලේසියාවත් සිංගප්පූරුවත් අතරමැද. ඉතින් මේ පාලෙමින් තමයි මැලේසියාවයි සිංගප්පූරුවයි වෙන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ සිංගප්පූරු බෝඩරේ. ඔයාලට මේ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් ට්‍රැෆික් එක. ඉතින් ඒ සිංගප්පූරු වල ඉඳලා මැලේසියාවට යන කට්ටිය. ඉතින් අපි මේ ගමන යන්නේ දීපාවලි දවසේ. ඒ නිසා තමයි මාර ට්‍රැෆික් එකක් තිබුණේ. ඔන්න ඉතින් අපි මැලේසියා ඉමිග්‍රේෂන් එකෙන් චෙක් කරලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිංගප්පූරු වල තියෙන ඉමිග්‍රේෂන් එකට. ඉතින් අපි එතනම චෙක් අවුට් වෙලා ඉස්සරහට ගිහිල්ලා බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් මැලේසියා වල ඉඳලා සිංගප්පූරු වලට ඔයාලත් යන්න හිතන් ඉන්නවා නම් පොඩි පණිවිඩයක් කියන්න කියලා හිතුණා. ඉතින් ඔයාලත් සිංගප්පූරු වලට යන්න දවස් 3කට කලින් රෙජිස්ටර් වෙන්න ඇප් එකක් තියෙනවා. ඉතින් මේ ඇප් එකේ නම තමයි My ICA Mobile. ඉතින් මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ પાස්පෝර්ට් එක ස්කෑන් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ සියලුම විස්තර මේ ඇප් එකට ඇතුළත් වෙනවා. ඔයාලගේ පොත ස්කෑන් කරාම ඔයාලට සිංගප්පූරු ඉමිග්‍රේෂන් එකෙන් ඔයාලගේ ෆෝන් එකට ඊමේල් එකක් එනවා. ඉතින් මේ ඇප් එක නිසා අපිට තියෙන වාසිය තමයි අපිට කිසිම රස්තිය ආදුවක් නැතුව හැම දෙයක්ම ක්ලියර් කරගෙන ඉක්මනට මෙතනින් යන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක ගැන විස්තර දන්න අයත් ඇති, නොදන්න අයට දැනගන්න තමයි මම කිව්වේ. හරි ඔන්න කතාවෙන් අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං ඔයාලට තාම කිව්වේ නැහැනේ මං අද කොහෙද ඔයාලව එකගෙන ආවේ කියලා. අද මං ආවේ සිංගප්පූරු වල ලංකාවේ අයියලා ටිකක් එකතු වෙලා කරන ක්‍රිකට් ටූර්නමන්ට් එකක් බලන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. මැලේසියා වලින් ටීම් දෙකක් ගියා. ජොහොර වලින් එක ටීම් එකයි, කේල් වලින් ටීම් එකකුයි. සිංගප්පූරු වල ටීම් 10ක් හිටියා. ඉතින් ටීම් 4ක් විතර ඉන්දියාවේ තමයි හිටියේ. ඔන්න ඉතින් අපේ මැලේසියාවේ ඉඳලාව ජොහොර වල අපි ටික නම් ඇවිල්ලා ඉන්නේ. ඒත් අපේ කේල් වල අයිලා ටික තාම ආවේ නැහැ. ඔන්න ඉතින් උදේ පාන්දර අපේ කට්ටිය දැන් යන්න හදන්නේ සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකට. අපි බලමු මෙයාලා කොහොමද සෙල්ලම් කරන්නේ කියලා. ඔන්න ඉතින් අපේ මැලේසියාවේ කේල් වල ඉන්න ලංකා ලයින්ස් ටීම් එකේ අයියලා ටික දැන් තමයි ආවේ ග්‍රවුන්ඩ් එකට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන අතරතුර ඔයාලා අඳුරන කවුරු හරි ඉන්නවා නම් පල්ලෙහෙන් එයාගේ නම කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. හරිද? ඉතින් එයාලා සෙල්ලම් කරන ගමන් ඔයාලා බලන්නකෝ මේ ග්‍රවුන්ඩ් එකට කොච්චර ලස්සන view එකක් තියෙනවද කියලා. ඉතින් සිංගප්පූරු හරිම ලස්සන රටක්. ඉතින් මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මතක් කරනවා.
ඔන්න ඉතින් අපේ ටීම් එක බැට් කරන්න හිටියේ මුලින්ම බැට් කරලා ඉවරයි. දැන් ෆීල්ඩින් කරන්න තමයි යන්න හදන්නේ. ඉතින් එයාලා මේ පැත්තේ සෙල්ලම් කරනකම් මං ආව පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් ඔයාලට කියන්නේ සිංගප්පූරු කියන්නේ මාර පිරිසුදු ලස්සන රටක්. මං ඇවිදින්න යනවා කියලා කිව්වට මං ග්‍රවුන්ඩ් එක වටේ තමයි ඇවිද්දේ. ග්‍රවුන්ඩ් එක වටේටම තියෙන්නේ ජොගින් පාක් එකක්. ඉතින් හරිම ලස්සනයි මේ පාක් එකත්. මාර පිරිසුදුනේ ලස්සනට තියෙනවා. ඔන්න ඉතින් අපේ කට්ටිය දැන් සෙල්ලම් කරලා ඇවිල්ලා කන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි හැමෝම මෙහෙන් යද්දී කෑම අරගෙන තමයි ගියේ. ඔන්න ඉතින් කෑම එහෙම කාලා ආයෙත් අපේ කට්ටිය ගියා ග්‍රවුන්ඩ් එකට සෙල්ලම් කරන්න. ඔයාලට කියන්න යාළුවනේ ඉතින් ටීම් 12ක් සෙල්ලම් කරා. ඉතින් ඒ ඔක්කොම මට වීඩියෝ කරන්න බැහැනේ. මම පොඩි පොඩි කොටස් අරගෙන තමයි මේ දාලා තියෙන්නේ. ඔයාලට බලන්න. ඔන්න ඉතින් යාළුවනේ අපේ කට්ටිය පළවෙනි වටේ ඉන්න වින් කරා. දැන් දෙවෙනි වටේ ගහන්න තමයි ග්‍රවුන්ඩ් එකට යන්නේ. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා.
ඔන්න ඉතින් යාළුවනේ දැන් ඔයාලට පෙන්නන්නේ අපේ මැලේසියාවේ කේල් වලින් ගිය ලංකා ලයින්ස් ටීම් එකේ අයියලාගේ සෙල්ලම් කරන වීඩියෝ ටිකක්. ඉතින් යාළුවනේ අපිත් එක්ක ගිය ටීම් එක මැච් එක පෙරදුනා. ඉතින් අපි මැලේසියාවට යන්න කියලා තමයි දැන් හදන්නේ. ඉතින් මැලේසියාවේ කේල් වලින් ගිය අයලා ටික නම් ෆයිනල් සිලෙක්ට් වෙලා තිබුණා. ඉතින් අපි මේ මැච් එක බලන්න නම් හිටියේ නැහැ. අපිට යන්න රෑ වෙන නිසා අපි මැලේසියාවට එන්න පිටත් වුණා. ඔන්න එහෙනම් යාළුවනේ අදට මම වීඩියෝ එක ඉවර කරනවා. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. බයි.